හෙලා ඉතින් හැමෝම පිළිගන්නවා කෙන්සන් SK YouTube channel එකට. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ Minecraft එකේ පොඩි ස්පෙෂල් වීඩියෝ එකක්. මේකෙන් කරන්න යන්නේ ඔයාලට Minecraft game එක ගහන්න ගත්තු ගමන්ම ඕනම කෙනෙක්ට සහ ගහන කෙනෙක්ට උනත් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට උනත් ගොඩක් වැදගත් වෙන mods පහක් තමයි මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන mods පහ ඇත්තටම ගේම් එක ගහන්න ගැන කිසි දෙයක් දන්නේ නැතුව ගේම් එක ගහන්න එන කෙනෙක්ට උනත් වැදගත් වෙන මොඩ් පහක්. ඉතින් ඒකේ පළවෙනි මොඩ් එක ඔයාලට දැම්මම පේනවා ඇති. දකුණු පැත්තේ උඩ මේ මැප් එකක් තියෙන. ඉතින් මේක තමයි මොඩ් එකේ නම තමයි ජර්නි මැප් කියලා මොඩ් එක. මේක ඇත්තටම මැප් එකක් එනවා ගේම් එකට. සාමාන්‍යයෙන් Minecraft එකේ මැප් එකක් නැහැ නේ. ඒ වුණාට මේකේ මැප් එකක් එනවා. ඒ වගේම ඔයාලට J කොබලා ඒකට යන්න පුළුවන්. මේ මැප් මොඩ් එක Minecraft 1.0.0 ඉඳලා ලේටස්ට්ම version එක වෙච්ච 1.21.9 වෙනකම්ම සපෝට්. ඒක නිසා ඕනම කෙනෙක්ට මේ මැප් මොඩ් එක යූස් කරන්න පුළුවන්. ඇත්තටම මේක මාරම උදව් වෙනවා ගේම් එක ගහගෙන යන්න. ඉතින් J කෙබුවාම මේ වගේ එනවා. මෙතන ඔයාලට ෆයින් ලොකේෂන් එක ෆයින් කරගන්න, zoom කරන්න පුළුවන්. පොඩ්ඩක් ඊට පස්සේ මෙතන day night රියල් ලයිෆ් නයිට් උන්නේ විදිහට බලා ගන්න පුළුවන්. බයෝම්ස් අනුව වෙන් කරන්න පුළුවන්. ටෙලිග්‍රැෆි තියලා තියෙනවා. කේව් ලේයර් මොකක් හරි තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද කියලා නම්. හරි නෑ. ඔව් මම දිහා ෂෝ කේව්ස් කියලා තියෙනවා. මොබ්ස්ලා ඉන්නවා නම් පෙන්නනවා. ඒතකොට ඇනිමල්ස්ලා ඉන්නවා නම් පෙන්නනවා මේ විදිහට. ඔය ගොඩක් ඒවා තියෙන අමතර මේක යට ඔයාලට පේනවා ඇති. මේකේ වේ පොයින්ට් එහෙම ඇඩ් කරන්න පුළුවන්. දැන් හිතන්න අපි නමක් දාමු home කියලා. ඉතින් ඒ වගේ ඔයාලට දැන් පේනවා මෙතන මේකක් යනවා. ඉතින් මම මතකයි මේකේ උඩට home එකේ home කියලා පෙන්න මේක ඕන කෙනෙක්ට පේනවා. ඉතින් ඔයාගේ මේ එකක් විතරයි. ඊට අමතර සමහරක් ඔප්ෂන් වගේකුත් තියෙනවා. කොහරි මේක මාර මුදව් වෙනවා ගේම් එක ගහද්දී. නැත්තම් මේ අනිත් වෙලාවට ගේම් එකේ මේ F3 වල කෝඩ්ස් බලාගෙන තමයි අපිට තැනකට යන්න තියෙන්නේ. ආට මේ මොඩ් එකත් එක්ක අපිට හරිම ලේසියෙන් මේ වේ පොයින්ට්ස් එක වැඩේ කරන්න පුළුවන්. අනිත් එක මේ වේ පොයින්ට්ස් වලට ටෙලිපෝට් වෙන්න උනත් අපිට පුළුවන්. දැන් මෙයාගේ හරිය කියලා ඕන තැනක ඉඳන් J කොබලා වේ පොයින්ට් එකට ටෙලිපෝට් දුන්නාම ඔයාලට වෙනදී එතනට ආවා. අපි ආයෙ තැනකට යන් ටිකක් දුරකට යන්. ඒ වගේම මේක මැප් එක ගේම් එක ලෝඩ් වෙද්දි ෆුල් වෙන්නේ නැහැ. ඔයා එක්ස්ප්ලෝර් කරන විදිහට තමයි මැප් එකේ පෙන්නන්නේ. ඒක දැන් ඔයාලට පේන ඇති යන විදිහත් එක්ක. හරි. අපි මේ කේව් එක ගාව ඉඳලා ටෙලිපෝට් එකක් දෙමු. මම දන්නේ මීටර 242ක් තියෙනවා. මේ පේනදී මේ වගේ දුරක් තියෙනවා. වේ පොයින්ට් එක අපි ටෙලිපෝට් කරාම ඔටෝමැටික් අපි එතනට අරන් යනවා. ඉතින් මේක මාරම උදව් වෙනවා ගේම් එක ගහන්න පටන් ගන්න කෙනෙක්ට. හරි එහෙනම් ඊළඟ මොඩ් එක තමයි just enough items කියන මොඩ් එක. මේක ඇත්තටම ක්‍රාෆ්ටිං කරන කට්ටියට තමයි වැදගත් වෙන්නේ. දැන් ඔයාලට පේන ඇති හැම දෙයක්ම මේ ක්‍රාෆ්ට් කරගන්න හැටි තියෙනවා. ස්ටෝන් එකක් වුණත් ක්‍රාෆ්ට් කරගන්න හැටි මේකවල දීලා තියෙනවා. ඔයා මොඩ් එකක් ලෝඩ් කරත් වෙන ඒක වුණත් මේ ක්‍රාෆ්ටිං කරගන්න හැටි පෙන්නනවා. මේ විදිහට හැම එකක්ම දීලා තියෙනවා. අනිත් එක තමයි චුට්ටයින්ද ඔයාලා දෙයක් හදාගද්දී කියන්නේ දැන් තකනේ මේ ක්‍රාෆ්ටිං ටේබල් එක දැන් ක්‍රාෆ්ටිං ටේබල් එකක් අරගෙන ඒක උඩ ක්ලික් කරාට පස්සෙත් අපිට පෙන්නනවා. මෙතනදී අපිට හිතන්නකෝ දැන් ස්ටික් එකක් හදා ගන්න ඕන නා කියලා. ස්ටික් එක ක්ලික් කරලා මේ move items දුන්නාට පස්සේ ඔයාලට පේනදී ස්ටික් එක මෙතනට වෙනවා. පස්සේ X එකක් වගේ දුන්නොත් ඒකත් අපිට හදාගන්න හරිම ලේසි. අනිත් එක මේකෙන් අපිට
සර්වර්ස් වල උනත් හරි මොඩ් පැක් වල හරි ඕනම දෙයක ක්‍රාෆ්ට් කරගන්න හැටි හදා ගන්න පුළුවන්. මතක තියෙන්න ඕනේ. අනිත් එක ගොඩක් වෙලාවට සිංගල් පේජ් දී ඔයාලා ගන්නදී චුට්ටක් සිංගල් පේජ් සර්වයිවලට මේ සර්වයිවලදී ඒකේ බොහොම මෙහෙම තමයි පෙන්වන්නේ. ඉතින් මේ බුක් එකේ පෙන්වනවටත් වඩා අනිත් අපිට මාර විදිහට වැදගත් වෙන අනිත් එක දැන් අපිට මොඩ් එකේ ප්ලේ කරද්දී දන්නේ නැති දේවල් වුණත් මේකෙන් පෙන්නනවා. දේව හදා ගන්න උනත් ලේසි. මේ just enough item කියන මොඩ් එකෙන් ඒකත් 1.8යි එකේ 8 ඉඳලා 1.21.9 කියන ලේටස්ට්ම version එක ගණන් තියෙනවා. ඒකත් ඔයාලට මාර මුදව්වක් වෙයි ගේම් එක ප්ලේ කරද්දී. ඊළඟ එක තමයි ටිකක් හොඳ අපිට වැඩක් ඇති තියෙන තවත් මොඩ් එකක්. ඒ තමයි HWYLA කියලා. මේ මොඩ් එකකින් ඇත්තටම වෙන්නේ සාමාන්‍යයෙන් normal Minecraft එකේ අපි දෙයක් බැලුවට ඔයාලට දැන් පේන තියෙන උඩින් ඔය ඉතලේ පෙන්වන විදිහට එතන මුකුත් එන්නේ නැහැ. හැබැයි මේකෙදි ඔයා බලන දේ මොකද්ද කියලා පෙන්නනවා. ඒක වෝටර් වලට වතුරට පෙන්වන්නේ නැහැ. හැබැයි අනිත් හැම අයිටම් එකකටම පෙන්නනවා මොකද්ද මේ අයිටම් එක කියලා. ගොඩක් වෙලාවට ඕස් එහෙම අඳුන ගන්න මාරම විදිහට වැදගත් වෙනවා කේව් මයිනින් වලදී. දැන් අයන් ඕ එකක් කියලා හොඳ මේක පේනවා. සමහරක් වෙලාවට පරණ version වල හොයන්න බෑ. ඉතින් මේ දැන් ලාවා වලන් ටිකක් පෙන්වන්න ඉතින් තියෙනවා. වගේ ලාවා වල වගේ මේ දිය නෙමෙයි. ඒ වගේ තියෙනවා පෙන්වන්නේ. අනිත්‍ය හේරම වගේ පෙන්නනවා. මේක බී නෙස්ට් එකක් කියලා පෙන්නනවා. ඉතින් මේකෙන් ඔයාලට ගොඩක් ලේසි ෆාමින් වගේ කරගද්දි. මොකද මන් දැකලා තියෙනද ෆාම් කරද්දි ඒකේ ලෙවල් එක කියන්නේ හාවස් කරන්න ඕනේ තව 100ට ඔච්චරක් පිරෙන්න ඕනද කියලා පෙන්නනවා. එතකොට 100%ක්ම ෆුල් වුණාට පස්සේ තමයි මේ හාවස් කරන්න ඕනේ. එතකොට හරියටම පළදාව හම්බෙනවා. අනිත් එක තමයි හම්බෙන්න විශේෂම දේ ඔයාලා මල්ටිප්ලේයර් ප්ලේ කරද්දි ප්ලේයර්ස් ලගේ හෙල්ත් එක පෙන්වනවා. දැන් එනිම මොනවාද මොබ් ලගේ බව හෙල්ත් එක පෙන්වනවා. මේදී අපේ ඩවුන් ඒ වගේ මෙයාලගේ නම උනත් හොඳට පේනවා. ඉතින් මේ ගොඩක් උදව් වෙනවා අලුතෙන් එන අයට ගේම් එක ගහන්න. ඒගොල්ලොන්ගේ නම් දන්නේ නැති වුනහම ඒ ගොඩක් වැඩවලට ප්ලේයර්ස් ලගේ හෙල්ත් එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේකත් මාරම විදිහට උදව් වෙනවා. මේ ස්පයිඩර් ගුණත් හෙල්ත් එක පේන ඇති කොච්චරද කියලා පෙන්නනවා. හරි ඉතින් මගේ ඊළඟ මොඩ් එක තමයි ඒකත් එක්ස්ප්ලෝර් කරන කට්ටියට දෙයක් වටින කියන මොඩ් එක. ඒ තමයි බෑක්පැක් ට්‍රැවලර්ස් බෑක්පැක් කියන මොඩ් එක. මේක ඔයාලට ක්‍රාෆ්ට් කරගන්න තමයි වෙන්නේ. අපි ක්‍රියේටිව් මොඩ් එකට යන් ක්‍රියේටිව් මොඩ් ගිහිල්ලා මෙන්න තියෙනවා බෑක්පැක් ටික. ඉතින් මේකේ බෑක්පැක් එක එක වර්ගෙන් තියෙනවා. ඔයාලට පේන ඇති මේ අයන් ගොලම් බෑක්පැක්, ෆොක්ස් බෑක්පැක් එහෙම කියලා තියෙනවා. ඩයමන්ඩ් බෑක්පැක් එහෙම. ඒ වගේම බෑක්පැක් වල මේ අප්ග්‍රේඩ් කරන්නත් තියෙනවා. තව බෑක්පැක් ටැංක් මේ හදන්න. ඉතින් මේ ඒ වගේම මේ මොඩ් එකේ එනවා අපිට ස්ලීපින් බෑග් එකක්. ඒකත් ගොඩක් වටිනවා. අපි මේ ඩයමන්ඩ් එක ගමුකෝ. දැන් මේක ඔයාලා මේකේ රයිට් ක්ලික් කරාම මේ යනවා. අනිත් එක B එබුවාම අසම චුටින්ද කන්ට්‍රෝල්ස් එක මම දැන් බලන්න ඕන. ජෝනි මැප්. මෙතන අපි වෙන එකක් දාමු. ගන්න B දාමු. තව මොකක්ද B තැනක් තියනවද? B එකක් හොයන්නේ. මේ B එකක් හොයන්න නෑ. මේකට වෙන එකක් මම V එක දැම්මා. ඉතින් V එක දැම්මහම චුට්ටින්ද කන්ට්‍රෝල් සේව් ගන්න බැරි වුණානේ.
චුට්ටක් ඉන්න. රයිට් ක්ලික් කරාම යන්න ඕන. ආනේ අපි ගේම් මොඩ් එක සර්වර්ලන් හරි මෙතින් දැන් හරි දැන් මේවා කරගත්තා. මේ විදිහට ඔයාලට පේන ඇති අපේ පිටේ උනත් බැද ගන්න පුළුවන්. මේකත් මාර විදිහට උදව් වෙනවා. ඉතින් මේ ඉන්වෙන්ටරිය තියෙන ටිකට අමතරව තව දේවල් අරන් යද්දී මේක ගන්නේ වීද චුට්ටනේ මේක ගන්න හැටි මම මතක නෑ. හරි මේක අපි දාගෙන ඉද්දී බීවුවාම සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. අනිත් එක අප්ග්‍රේඩ් දැන් ඔයාලා මේ වගේ ලේසියෙන් මේක කරගන්නත් පුළුවන්. තව මම මේකේ දැකලා තියෙනවා මේ අපිට වතුර වගේ දෙයක් කියන්නේ පොඩ බගට් එකනේ අරන් යන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා මේ බෑග් එක දාගෙන ඉද්දී මේකට වතුර දාන්නත් පුළුවන්. මෙහෙම ගත්තා මේ වගේ වතුර දාන්න පුළුවන්. මේ වගේ මේ පැත්තේ තව එකක් තියෙනවා. ඒක ආයේ මේ දැම්මම පස්සේ ගන්න පුළුවන්. ඒ විදිහට බකට් 4ක තියෙන මොනවා හරි දෙකක් දාගෙන යන්න පුළුවන්. තව මේ අප්ග්‍රේඩ් චිප් තියෙනවා මම හිතන්නේ එන්ටර් සෙලෙක්ට් මම තියෙන. ඒ වගේම තව ක්‍රාෆ්ටිං ග්‍රයිඩ් එක මේ තියෙන්නේ. මෙන්න මෙතන ක්‍රාෆ්ටිං ටේබල් එකක් වයි. මෙතන ඇත්තටම මිනි ක්‍රාෆ්ටිං ටේබල් එකක් තියෙන්නේ. මම ගමුත් හදන්න දාන්න නෑ. චුට්ටෙන් ඉන්වෙන්ටරියෙන් ඔයාලට සාමාන්‍යයෙන් කොහේ හරි යද්දී මේක හරි ලේසියෙන් ක්‍රාෆ්ට් කරගන්නත් පුළුවන් අයිටම් එකක්. දැන් පේනද මේ අපි සවලක් හදාගත්තා ක්‍රාෆ්ටිං ටේබල් එක නැතුව මේකක් තියෙනවා. තව මේ අප්ග්‍රේඩ් කරන්න තියෙනවා මම හිතන්නේ මේකට. අප්ග්‍රේඩ් කරනවා නම් දාන්න කොහෙද කියලා දන්නේ නැහැ. ඕප්ස් මම හිතන්නේ මේක ඇත්තටම අප්ග්‍රේඩ් කරලත් මේ දැන්ට ටූල්ස් දාන්න පුළුවන් මම හිතන්නේ. කොහොමද ටූල්ස් එහෙම හෝල් කරන්නත් පුළුවන්. අපිට පොඩි වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. මේක අප්ග්‍රේඩ් කරගන්නත් පුළුවන්. මට ඒක මතක නෑ. මේක දැනගත්තාම පෙන්නදී ටූල්ස් එහෙම දාන්න යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් එක්ස්ප්ලෝරේෂන් කරද්දී වගේ දේවල්වලට මේක පට්ට විදිහට උදව් වෙනවා. මේ බෑක්පැක් එකත් 1.2 ඉඳලා මේ 1.12.2 ඉඳලා මේ 1.21.8 වෙනකන් වැඩ කරනවා. මම ලින්ක් එකේ දාලා තියෙන version එක. ඔයාලා නැත්තම් වෙන එකක් උනත් ගන්න තියෙන සමහරක් මේ mods එනකට මේක තමයි මන්න සාමාන්‍ය හොඳම එක. හරි ඉතින් ඊළඟට අවසානම මගේ මොඩ් එක තමයි අපි මේ කොච්චර දේවල් කරත් සාමාන්‍යයෙන් එක්ස්ප්ලෝරේෂන් කරද්දී හෝ මොකක් හරි වෙලාවක මොබ්ලා එක්ක ෆයිට් එහෙම කරද්දී වෙන දෙයක් අපි මැරණ එක. හැබැයි ඉතින් එහෙම මැරුණාම අපිට අපේ අයිටම්ස් සමහරක් වෙලාවට නැති වෙනවා. එක්කෝ ඒවා තව වෙන ප්ලේයර් කෙනෙක් ඇවිල්ලා ගන්නවා. හැබැයි ඉතින් මම මේ දැන් කියන්න යන මොඩ් එකෙන් ඒක වෙන්නේ නැහැ. මොඩ් එකේ නම තමයි ග්‍රේව්ස්ටෝන් මොඩ් කියලා. මේ ග්‍රේව්ස්ටෝන් මොඩ් එකෙන් ඔයාලා මැරුණාට පස්සේ මෙන්න මේ වගේ
ඔයාලට පේනදී මැරිච්ච තැන සයින් එකකුත් එක්කම අමුතු කොලයකුත් දීලා තිනවා. කොලේ ඔයාලට පේන ඇති ඩිමෙන්ෂන් එක මැරිච්ච තැන මේ තියෙන ලොකේෂන් එක අපි මැරුණ. ඒ වගේම මැරිච්ච දවසත් එක්ක දීලා තියෙනවා. අපි ගාව තිබ්බ අයිටම්ස් මේ විදිහට තියෙනවා මොනවාද තිබ්බේ කියලා. පොඩි පොතක් වගේ එකක් දීලා තියෙනවා. පොතක් ඔබිටර් කියලා මම ඒක හරියට නම දන්නේ නැහැ. ඒ වගේම ආවහම මෙන්න මෙතන ඔයාලට පේනදී ඔයාගේ නමත් එක්ක මෙතන ඔයාගේ ස්කින් එකේ මූණ තමයි පෙන්වන්නේ. මගේ ස්කින් එක ලෝඩ් වෙලා නැති නිසා මේ normal මූණ තමයි පෙන්වන්නේ. ඒ වගේම නමයි වැටෙනවා. ඒගොල්ලෝ රයිට් ක්ලික් කරාම මේ අයිටම් සේරම ඔයාට ආයෙ ගන්න පුළුවන් වෙනවා. මම ආයෙ පෙන්වන්නම්. මරුණාට පස්සේ ආපහු ඔයාලට පෙන්නති මේ වෙලා තියෙනවා දැනයි අතේ තිබ්බේ අයිටමුයි වෙලාවයි හැම එකක්ම තියෙනවා. ඒ වගේම මේ වෙබ් මොඩ් එකේ ඒක මොනවාද වේ පොයින්ට් එකක් විදිහට ඔයාලට පෙන්නනවා. ඉතින් මේක ඇත්තටම උදව් වෙනවා සාමාන්‍යයෙන් ඔය මේ මල්ටිප්ලේයර් ගහද්දී යාළුවොත් එක්ක සාමාන්‍යයෙන් ගහගද්දී ෆයිට් කරද්දී ඒ වගේ වෙලාවකට මාර විදිහට උදව් වෙනවා. ඊට අමතරව මොබ් ෆයිට් වලටත් පට්ට විදිහට උදව් වෙන එකක් තමයි එක්ස්ප්ලෝෂන් කරන්න ගිහිල්ලා මැරෙද්දි මේ ග්‍රේව්ස්ටෝන් එක වැදගත් වෙනවා. මේ මොඩ් එකත් 1.7.10 ඉඳලා ලේටස්ට් වර්ෂන් එක වෙච්ච 1.21.9 වෙනකම් සපෝට් කරනවා. ඉතින් ඒක නිසා ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. මේකේ තියෙන අයිටම් ටික පාව පෙන්නනවා. ඒක තමයි වැදගත්. ඉතින් අද මම අරන් ගලා තියෙන මේ මොඩ් පහ ඇත්තටම මයින්ක්‍රාෆ්ට් ගහන්න එන කෙනෙක්ට අලුතෙන් එන කෙනෙක්ට හෝ වේවා ඉන්න කෙනෙක් ගොඩක් කල් ගහපු කෙනෙක්ට හෝ වේවා හැමෝටම උදව් වෙන විදිය මොඩ් පහක් තමයි අද අරන් එලා තියෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. අනිත් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. එන හැමෝටම සුබ දවසක්.